ඉතින් යාළුවනේ අද අපි යනවා අපේ ගමේ තියෙන ලස්සන තැන් ටික. හරි මිෂන් දෙකක් තියෙනවා ඒ දිගේ න. ඉතින් ඕගොල්ලන්ට පෙන්වන්න තමයි ඉතින් යන්නේ. අපි ඉතින් දැන් පාර ගන්නේ. වෙලෙන් දාන්න තමයි යන්නේ. ඉතින් අපි මෙල්ල ගාවට. තව එක්කෙනෙක් එනවා. වෙල මැදින් තමයි ඉතින් යන්න දෙන්නේ. අයියෝ. නාවින නරු ගංගා දිහා. අයියෝ. මම බැහැලා තමයි යන්නේ. මියා බයිසිකල් යනවා. ඔය ටිකට් වෙන්නේ නැද්ද? වක්කඩ කවුද? ඉතින් යන්න හදන්නේ. දැන් ඉතින් පල්ලම මම බයිසිකල් නැගී ගන්න. යා. නම් කියන වෙරුණානේ. මේ ඉන්නේ ඉතින් දනුෂික. අර ඉස්සරහ යන්නේ සස්මිත් තමයි. යානේ ඉතින් අපි එක වීඩියෝ එකකට ඉතින් මේ තමයි. අතන ඉතින් පින්නලා තිබ්බා. තව ටිකක් දුර යන්න ඕනේ ඉතින්. ඉන්නේ දැන් නිදක් තියෙනවා. අනිකින් තව පොඩි දුරයි තියෙන්නේ. ඉතින් කන්දක් අබ්බහිනවා. මම ආවේ මෙයත් එක තමයි. අර අය ඉතින් මගේ දිහා මූණේ. මේ මෙතන තමයි ගන්න ඕනේ. ඔන්න ඉතින් යාළුවනේ අපි ආපු තැන ඉතින් එහෙම තියෙනවා. මෙතන මාන view එකක් තියෙන්නේ. දෙපැත්තෙම ගස්. යාළුවනේ ඔය මගේ අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ හොඳ වීඩියෝ ගන්න දෙනවා. දැන් අපිට ඇතුළට යන්න. අනිත් මේ කැලෑව තමයි. සත්තු ඉන්නවද නැද්ද දන්නේ නැහැ. සත්තු ඇති මං හිතන්නේ. අනිත් ගස්මයි වටේම නියම view එකක් තියෙනවා. ලස්සන පැත්තක්. අතරම ලස්සන යාළුවනේ. ඉතින් මාත් අදමයි දැක්කේ මේ තැන ගල්වලක් තියෙනවා දුවේ. අපි ඇතුළට යනවා. මේගොල්ලොත් එනවා. ජම්බා. මෙතන අඩිපාරුකුත් තියෙනවා. එතන එන වලක් තියෙනවා. මෙහෙන් යම්බා. කවුරුත් ඉන්නවද නැද්ද කියලා අපිවත් දන්නේ නැහැ. දෙයියෝ මතක් කරගෙන තියෙනවා. මෙන්න මෙතන මොකක්ද යාළුවනේ ලොකු වැඩක් තියෙනවා යාළුවනේ. මාන view එකක් තියෙනවා මෙතන. ඔයාලට පේනවා ඇති.
මෙයාට රතු නැකිවොත් වෙනකුත් ඕනේ නැහැ. ගල උඩ නැග්ගා. යටි දන්නේ. ගැඹුරු තිනේ. මේ අලුනේ ඉතින් අපි ගල උඩට ආවා. ඉතින් මෙතන මානව view එකක් තියෙන්නේ. මංවත් දන්නේ නැත්නම් ඉතින් අද අපිට හම්බුණා. ඔයන් මේලෙන් අලක් කියන්නත් බෑ. ගල්වල කියමු. ගල්වලට ඔයගොල්ලන් ඉස්සරහට මම වීඩියෝ ටිකක් අරන් එන්න මේ ගල්වල එක. අපේ channel එක තියෙන subscribe කරන්න. යා මෙතන පට්ට හුණක් ඉන්නේ. අර එහෙම ගලක් තියෙනවා. මම ඉතින් යාළුවෝ අපි දැන් යන්න හදන්නේ. දැන් රැත් වෙලා. පරිස්සම යන්න නැත වෙන්නේ මලගිලි. ඊ දරාවේ. Ayun deh. Udah itu enggak tuh? Enggak rapi. Kira masih ada. Ya. Tanggalin. මෙතන ඉතින් ඇත්තටම ලස්සනයි. යන්න ඉතින් අපි දැන් යන්න හදන්නේ. ඔව්. ඉතින් අපිට දැන් තව පාරක් වුණා. දැන් ඒක ඇතුළට ගියනවා බලන්න. මේ කැලෑව මැදින් තමයි යන්න තියෙන්නේ. දැන් නියම ටොවිව කට්ටියනේ මෙතන. අපිට ඉතින් ඩ්‍රයිව් වෙලා බයික් එක්ක. අමානේ තුල්ලේ. හොටලයක් දුන්න. කලින් පාරවල් දිවිලා දුවේද? දැන් වෙහිලා ගිහලා. යන්නේ අපි ඉක්මනට පොඩ යන්න. දුවලා. අර දැන් අපි උඩකට ආවා. මිත්තනියක් වගේ. ලස්සනයි. යාළුවෝ මෙතන මාරම ලස්සනයි ඉතින්. කියන්න වචන නැහැ. පාර මෙතනින් ඉවරයිද කොහෙද යාළුවනේ? ගත් තියෙන්නේ. ඔය ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. දැන් යනවා. යාළුවෝ අපේ බ්ලොග් එක අද ඉවර කරන්න යන්නේ. මේ ගොඩක් අපේ channel එක subscribe කරන් යන්න යාළුවනේ. bye bye.